චිත්‍රපටියක් බැලුවා. කොහෙන්ද? දැන් අන්තර්ජාලය තියෙනවනේ. අර ද ෆාදර් කියන චිත්‍රපටිය අර ලංකාවේ හැදුවේ. ඔස්මන් ගැන. ඔස්මන් ගැන හදපු චිත්‍රපටිය. ඔයා ඒක බැලුවද? අනේ නෑනේ මට බලා ගන්න බැරි වුණානේ. ඔයාගේ සමකාලීනයේද එයා? ඔව්. ඔයාගේම වයසද වැඩිමල්ද? මට වැඩි පොඩ්ඩක් බාලයි. මට කියන්නකෝ මාමගේ පැත්තෙන් එයා ගැන කියවීමක්. ඇත්තටම මිනිහා මේ අයින්කට මිනිහෙක් එක වෙලාවක. ඔව්. ඒ මිනිහාට මේ ඉගෙනක පුදුකටේකට මිනිහෙකුට කාපුවාම ඕ මල. ඒ වෙලාවේ පොලිසිය එනකම් මු කෙලින්ම එතන හිටියා. ඒ කොමාරේ නදියෙන් බේරුණා. ඊට පස්සේ මිනිහට කරන්න යන්න නැතිව මිනිහා අවශ්‍ය පෙරුවා. අපි කුවික්කා. ඒ ගමන් බෝල බාලයෝ ටිකක් හැදුනා. ඒ ගමන නිකන් ටවුන් එකෙන් මෙහෙන් කායක නිකන් කොපා පෙන්නන්න හැදුවා. උන්ට එකෙකුට දෙන්නෙකුට ෂොට් එක දීගෙන යනකොට මිනිහා නිකන් ගත්තා ටවුන් එක අතට. ප්‍රතිකරණය පස්සෙම පන්නන්න ගත්තා. යාට වරදී නොකරා. ලයින් එකේ යම් විදියකින් වර්දී වාගේ පෙරිච්චා මිනිහා එකට ඒ කියලා ඉතිච්චා. ඌව දුන්නා. ඒ අතරට තමයි මේ මිනිහා ඉතින් ඔය ගේම් එකේ යනකොට වැඩේ දුන්නා නියමයට. අර මේගොල්ලන් අපේ මේ කවුද අර ඉන්ස්පෙක්ටර් කෙනෙක් සිටියේ කවුද උන් එක්කවලා මේ අතාවේ මල්ලිවයි ජාසුන්දර කියලා ඉතින් ජාසුන්දර ඔය කට්ටිය ගෙනින්න මරුවා. ඔව් ධම්මිකනේ මරුවේ. අන්න ධම්මික ඒ කාර්යකට දාලා පුච්චලා ඉවර කෙරුවා වැඩේ. ඊට පස්සේ මේ මිනිහා ඒක ටිකක් මිනිහට රැඳුණා ඒක. ඒ කියන්නේ මිනිහා බලන්න බැරිකමකට මේ මිනිස්සු ටික මැරුවේ. මේක හරියට අරගෙන මිනිහා ජපානයට ගියා. ගිහිල්ලා එක්කලාගෙන ඇවිල්ලා ගේම සම්පූර්ණ ආපහු අනිත් පැත්තට ඇවිල්ලා. ඊට පස්සේ උන් ටවුන් එකම ඉතින් ආණ්ඩු මට්ටුවකට අරවගත්තා. ආණ්ඩු මට්ටුවකට කිව්වේ? කිව්වම බයරන ගන්න හදන්නා. අර උසාවිය ඇතුළට ගිහින් ගේම දෙන්නේ. ඒක ජපන් කන්නනේ. එන්නේ හංගියන් ගිහින්නේ. මිනිහා අල්ලන්න බැරුව ඉන්නකොට ඔයාලා හත්ත තමයි ගාමේ ගිල්ලට අල්ලලා දුන්නේ. අපේ තාත්තා. ඒක කතා කරන ටෙලිෆෝන් ලයින් එක ටැප් කරා. ඒක තමයි මිනිහා හොයාගත්තේ. ඊට පස්සේ ඉතින් ජපානයේ ඉඳලා නඩු ඇහුවා. මේ නඩුකාරයා කිව්වා මට මෙයාව අඳුරන්න බෑ කියලා. ඔව්. නිදහස් කොට නිදහස් කරා. ඒකෙන් ඉතින් මිනිහා බය නැතුව ආපහු මෙහෙ ඉඳ ලැහැත්ති කරගත්තා. ඉතින් ඉතින් ඉන්න මිනිස්සුත් එක්ක බොහොම ළඟ ඇතුළත් කරගත්තා. ඒම ලොක්කා ගෝත්පාදයෙන්ද තමයි ගියේ. ඒක වුණා. ඒක තමයි දැන් මේ නරකට කියලා තියෙන්නේ. නරකට හිටියා කිව්වේ? ඒකෙන්නේ ඉතින් මිනිහා මේ කෙලව ගත්තා.
මිනිහා ඒක කරගෙන සද්දවාල නිකන් හිටියනම් ඉවර වෙනවා. ඔව් 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 ඔව්. වයසත් එක්ක දැනගන්න ඉබේ දැන් මේක උත්සගත්තොත් දැක්කනවා මේ එන ආණ්ඩුව හරියන්නේ නැහැ කියලා තේරුම් ගන්න එක. මිනිහා කියන මේ ආණ්ඩුව ආකබලයි කියලා. එහෙම අරගෙන මිනිහා නිකන් හිටියා. එතකොට අර මේ හංසගිරිපාරේ හිටිය අර මේ හාමු කෙනෙක් වෙඩි තියලා මැරුවේ මේ ඒ අය ඔස්මනුයි අතර තිබුණු සම්බන්ධය මොකක්ද? නෑ එයාගේ සම්බන්ධයක්. නෑ ඒ මරණයට නෙමෙයි මේ දෙන්නගේ හිතවත්කම. මේ දෙන්නගේ එහෙම ලොකු විශ්වාසයක් තිබුණේ නෑ. ඕක ගුරුගේ කාර්යය තමයි ඔය වැඩේ කරන්නේ. ඒ කියන්නේ කට කතාව ඇවිවේද? මේක තමයි ඇත්ත. ඒකේ ඒ හාමු කෙනෙක් මේ වැඩට ගෑනු පියාගෙනලා යවනවා. ඔය ප්‍රශ්නයකට ගිහිල්ලා ඒක කාපු එකේ ඒ මිනිහා ඉඳලා තමයි ගුරුගේට ඔත්තු දීලා උඹට ඕමාරි ඕක මිනිමෙරි වලට පස් කරේ. නමුත් පසු කාලීනව ඉතින් ඔක ටිකක් එළි වුණා. ඒකට ප්‍රූව් කරගන්න බැරි වුණා. ඒ කියන්නේ හාමුගේ උමනාවට ගුරුගේ කාර්යය ගෑනුවෙක් කෙනා මරුවා කියලා එතකොට සිද්ධිය උනේ. එහෙමත් තියෙනවා. ඔයා ඒක ගිලිනවා නේද? ඔයා ඒ කතාව ගිලිනවා. මොකද්ද ගිලින්නේ? ඒක මේ ටිකක් මට මේ මොකද්ද මේ කතාවේ මේ හිඩසක් මොකද්ද දැවුණා ඒක? ඉතින් නෙමෙයි ඉතින් ඔය බොම සෙටි කරලා මේ වචන බොම අතු ගානකින් ඉවර කරගත්තේ එහෙම තමයි. ඉතින් අපේ තාත්තා ඔස්මන්ව කොටු කරන්න උදව් කරන්නේ මොකටද? ඒක ගාමිණී සිල්වා එක්ක සම්බන්ධතාවය. ඒ ඇත්තටම දැන් අපේ ඔයාට මතකද මම ඔය ගෙදරින් ගියා එකපාරක් ඕලෙවල් කිට්ටු වෙලා. ඔව්. ඒ සිද්ධිය වෙලාවේදී තාත්තා මට කියපු දෙයක් තමයි ගාමිණී සිල්වා කියන්නේ තාත්තගේ දකුණු අත වගේ කියලා. නැත්තම් තාත්තා ගාමිණී සිල්වාගේ දකුණු අත වගේ මොකක් හරි ඔය දෙකෙන් එකක්. එහෙම සම්බන්ධයක් ගොඩ නැගෙන්නේ කොහොමද? ටැකල් කරන්න ආපරේ කරන්න මම දැකපු මාළම කේස්තක ලංකාවේ ඕන නගරයකට ගියොත් මිනිහෙක් බඳුනවා කතන්දරයක් කියනවා. ගාමිණීට ඔත්තු සපයන එක කරගෙන ගියා. ඒවට යම් කිසි මුදලක් ලැබුණද තාත්තට? ඒක දන්නේ නැද්ද? නෑ මම හිතන්නේ දෙයක් ගන්නවා කියලා නම් දන්නේ. නමුත් මෙයා පොලිසියත් එක්ක බොහොම හොඳ. පොලිසිය කියන්නේ ඔක්කොමල්ලා නෙමෙයි. ගාමිණීත් එක්ක. ඔව්. එයාට පුළුවන් ඩිරෙක්ට් දෙලින්ම යන්න. නෑ එච්චර එහෙම සම්බන්ධයක් හැදෙන්නේ කොහොමද කියලාද එහෙම දන්නේ නැද්ද? ඕනම ටවුන් එකක් ගෙනියනකොට ඒ ඉන්න ලොකුම නිලධාරියා බෑනේ කම්පට බහින්ද එයා කරි අල්ල ගන්නවා වගේ හොඳ මිනිහෙක් අල්ලගෙන සමතනම යන මැසේජ් එක ගන්නවා කුමාරි. ඔව් කොහොම හරි තාත්තා ඔය මේ 89 කාලේ පැරාමිලිටරි කණ්ඩායම් එක සම්බන්ධ වෙලා හිටිය බව නම් මම දන්නවා. ඔව් එහෙම ඉඳලා ඉන්නවා. ඒ කියන්නේ JVP මර්ධනය කරන්න. මර්ධනය වීම සම්බන්ධව පොඩ්ඩක්
වැඩ කරා ඒලා පොලිසියට ඉස්සරහින් ගෑන. ඒගොල්ලෝ තමයි යම් යම් තැන්වල දේවල් හොයලා තියෙන්නේ. තමයි වැඩේ වුණා. මට